ඔයත් ළඟදිම රට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ද? හැබැයි ඉංග්‍රීසි කතා කරන්න තාමත් බයයිද? බය වෙන්න එපා. අද අපි බලමු ඔයාගේ ළඟ තියෙන ස්මාර්ට්ෆෝන් එකයි AI තාක්ෂණය පාවිච්චි කරලා සරලවම ඉංග්‍රීසි කතාගන්නේ කොහොමද කියලා. මේකට ලේසිම ක්‍රමය තමයි ChatGPT app එක පාවිච්චි කරන එක. ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ ChatGPT app එක ඕපන් කරලා voice mode එක on කරගන්න. එතකොට ඔයාට පුළුවන් ChatGPT එක්ක කියන්න මම ළඟදිම ලන්ඩන් යනවා මාත් එක්ක එයාපෝට් එකේදී සිද්ධ වෙන කතා බහක් පුහුණු වෙන්න කියලා. එතකොට ChatGPT ඔයා එක්ක ඉංග්‍රීසියෙන් කතා කරයි. ඔයාගේ වැරදිත් හදලා දෙයි. හරියට පුද්ගලික ගුරුවරයෙක් වගේ. මේක තමයි ලේසිම ක්‍රමය. නමුත් මේ ChatGPT voice mode එක free users ට මේ වෙලාවට available නැහැ. එතකොට ඔයාට මේක ගන්න පුළුවන් එක්ස්ටර්නල් පාටිස් ගොඩක් තියෙන ලංකාවේ. ඒ අයගේ ඔයාට සුළු මුදලකට මේක ගන්න පුළුවන්. ඊළඟට තියෙන එක තමයි Duolingo. එහෙමත් නැත්නම් Elsa Speak. මේ ඇප් දෙකම අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලේසි එකක්. වචන හරියට උච්චාරණය කරන විදිහ, එහෙම නැත්නම් ප්‍රොනවුන්ස් කරන විදිහ, මේ හැම දෙයක්ම ඔයාට Elsa Speak ඒ වගේම Duolingo හරහා ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඔයා වචන කියද්දී ඔයාගේ ශබ්දයන් ඊළඟට ඇත්ත කියලා මේ AI එකේ තප්පර ගානකින් කියලා දෙනවා. අදම try කරලා බලන්න මේ දෙක. කතා කරගන්න පුළුවන් වගේම ලියන්න කියවන්න ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනේ. මේක මූලිකවම බලපාන්නේ ඔෆිස් ජොබ්ස් වලට යන කට්ටියට. මෙන්න මෙතනදී ඔයාට AI බබ Grammarly කියන ඇප් එක එහෙම නැත්නම් tool එක ඔයාට use කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔයා කාට හරි ඊමේල් එකක් ලියද්දී මෙසේජ් එකක් දාද්දී ඒ වැරදි ටික සේරම Grammarly AI ඔයා install කරලා තියෙනවා නම් automatically ඒ ටික mark වෙලා suggestions ටික එනවා. එතකොට ඔයාට ඒ ටික හදලම ඔයාගේ ඊමේල් එක යවන්න පුළුවන්. ඒ වගේම ඔයාට නොතේරෙන ව්‍යාකරණ එහෙම නැත්නම් grammar නීති තියෙනවා නම් අනිවාර්යෙන්ම Grammarly AI එකෙන් ඒ suggestions හරහා ඔයාට බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයා live කාත් එක්ක හරි මොකක් හරි report එකක් හදද්දී කොහොමද ඔයා grammar ටික හසුරව ගන්න කියලා. ඔයාට මේ Grammarly AI එකේ maximum benefit එක ගන්න ඕන නම් Grammarly AI plus ChatGPT දෙකම එකට use කරොත් ඔයාට ගොඩක් පහසු වෙයි. For example, Grammarly AI එකෙන් මොකක් හරි හේතුවකට මොනවාම හරි දෙයක් අන්ලයින් කරලා පෙන්නුම් කරනවා නම් ඔයාට ඇයි ඒක චේන්ජ් වෙන්න ඕන කියලා හිතා ගන්න බැරි නම් අනිවාර්යෙන්ම ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන එහෙම නැත්නම් ස්නිපින් ටූල් එකෙන් ස්නිප් එකක් අරගෙන ChatGPT එකට දාන්න. ඔයා කියන්න ඇයි මේක වැරදි කියලා. එතකොට අනිවාර්යෙන් ChatGPT මේකට උත්තරේ ඔයාට එක්ස්ප්ලেইন කරනවා. grammar rule එකයි ඇයි ඒක හැදෙන්න ඕන කියන එකයි දෙකම ඔයාට බලා ගන්න පුළුවන්. So Grammarly tool එකයි ChatGPT එකයි combine කරලා use කරන එක අත්ම කිව්වොත් පිටරට jobs වලට යන කට්ටියට විතරක් නෙවෙයි student visa යන කට්ටියට ගොඩක් උදව් වෙන දෙයක්. ඉතින් මෙන්න මේ පොඩි වීඩියෝ එකේ අපි ඔයාලට useful tools කීපයක් පෙන්නුම් කරා. නමුත් තව ගොඩාක් useful tools තියෙනවා. ඒ නිසා ඉංග්‍රීසි මැජික් එකක් කියලා හිතන්න එපා. රට යන්න බය වෙන්නත් එපා. ඔයාට හොඳ opportunity එකක් හම්බෙලා තියෙනවා නම් ඉගෙන ගන්න එහෙමත් නැත්නම් job එකක් කරන්න අනිවාර්යෙන්ම ඉංග්‍රීසි බාධාවක් කරගන්න එපා. ගොඩක් free tools තියෙනවා. ඒ වගේම YouTube එකේ ගොඩක් English සිංහල මේ භාෂා දෙකෙන්ම video lessons කරන ගුරුවරු ඉන්නවා. අනිවාර්යෙන්ම මේ free tools ඔයාට daily basis එකේ use කරොත් ඉංග්‍රීසි ලොකු issue එකක් වෙන්නේ නැහැ. All the best. ඔයා හිතපන් මේ වීඩියෝ එකේ ඔයාගේ යාළුවන්ටත් මොනවා හරි ගන්න දෙයක් තියෙනවා කියලා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඒගොල්ලන්ට එක්ක share කරන්න. අපි මේ ඉදිරියටත් ලංකාවේ ඉංග්‍රීසි එක්ක struggle කරන කට්ටියට ඒ වගේම ඒගොල්ලන්ගේ jobs නැති වෙනවා කියලා බයෙන් ඉන්න කට්ටියට මේ හැමෝටම AI ඒගොල්ලන්ට free tool එකක් හැටියට use කරගන්න පුළුවන් විදිහ ගැන වීඩියෝස් දානවා. ඒ නිසා සැලෙන්න එපා. ඔයාගේ ජොබ් එකේ හරි ඔයාගේ ස්ටඩීස් කරගෙන යන අතරතුර හරි මොනවාම හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාට අපේ මේ නම්බර් එකට මැසේජ් කරලා අනිවාර්යෙන් අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සපෝට් එක ගන්න පුළුවන්. Have a good day. Bye bye.